හාමිනේ මේක තමයි මං කියපු ගෙදර. මේ ගෙදර තමයි ආච්චි අම්මයි මමයි ජීවත් වුනේ. උන්දා මැරිලා ගියාට පස්සේ මේ ගෙදර පාළුවට ගියා. අනේ අපේ මහත්තයා මට නම් මේ ගෙදර දැක්කාම බයත් හිතෙනවා. අපිට වෙන ගෙදරක් කුලියට හොයාගන්න බැරි වෙයිද අපේ මහත්තයා? අනේ මොකටද බය වෙන්නේ හාමිනේ? මේ ගෙදර සුද්ධ පුද්ධ කරලා අරගෙන ටික දවසක් යනකොට මේ පාළු ගතිය මැකිලා යයි. අනිත් එක හාමිනේ කුලියට ගෙයක් ගත්තා කියමුකෝ. ඒත් ඒ ගෙදරට මාසෙන් මාසෙ කාසි ගෙවන්න එපා. ඊට වඩා මේ ගෙදර දාහින් සම්පතයි. මේ අපේ මහත්තයා දැන් ඉතින් අපිට ගෙදරකුත් තියෙනවනේ. දැන් ඉතින් මහත්තයාට තියෙන්නේ මොනවා හරි රස්සාවක් හොයාගන්න එක තමයි. ඒක නම් එහෙම තමයි හාමිනේ. මන් දන්න යාළුවෝ ටිකක් හිටියා මේ ගමේ. උන්දලා දැන් ඉන්නවද මලාද දන්නෙත් නෑ. උන්දලා හිටියනම් මට මේ ගමෙන් මොකක් හරි රස්සාවක් හොයාගන්න පුළුවනි. තව ටිකකින් උන්දලාගේ ගෙවල් පැත්ත ගිහින් බලන්න ඕනි. ඒක නම් හොඳයි. මේ මන් මහත්තයාට කියන්නමයි කියලා හිටියේ. මොනම වෙන්න හරි අපේ අම්මටයි තාත්තටයි කරදර කරන්නේ නැතුව ඉන්න මෙහෙම හරි ගෙයක් තියෙන එක මට හරි සතුටුයි මහත්තයා. අපි අපේ අම්මලාගේ ගෙදර දැන් අවුරුදු 4ක් විතර හිටියනේ. අපරාධ කියන්න බෑ. හරි හොඳ මිනිස්සයෝ. අපි වෙලාවක යමුකෝ හාමිනේ එහෙ පැත්තේ ගිහින් එන්න. මේ හාමිනේ රාබෝෙන්ටත් කලින් ගෙදර එන්නත් එපැයි. මන්නේ නම් ගිහින් එන්නම් හාමිනේ. හාමිනේ පරිස්සමට ගෙදරට වෙලා ඉන්නකෝ. ඔයා මතුරන එක නවත්තපන්. අන්නේ කෙල්ලගේ ලොකු අම්මා. මන් යන්නේ නෑ. මන් මේ කෙල්ලගේ අගෙන් යන්නේ නෑ. මට මේ කෙල්ලව එක්කන් යන්න ඕනේ. නැත්තම් මම යන්නේ නෑ. උඹ මේ කෙල්ලගේ ඇගෙන් යන්නේ නෑ. ඕන් බලපන් උඹ මම මේ කෙල්ලගේ ඇගෙන් යවන හැටි. ඕන් ග්‍රීන් වර ඔයා මතුරන එක නවත්තපන්. ඕන්න එහෙනම් ජාසන් කොළුවෝ මේ කෙල්ලගේ පුකුත බලවේගය අවරයි. මන්නේ නම් ගිහින් එන්නම්. අප්පුවා නේද මේ පැත්තට එන්නේ? උංග කාලෙකින් දැක්කෙත් නෑ නෝය. අප්පෝ උංග කාලෙකින් නෝය දැක්කේ? කොහෙදයි මෙතක් කාලයක් හිටියේ? අනේ මන් හාමිනේලාගේ ගමේනේ ගුරුන්නාන්සේ හිටියේ. ඊ තමා මෙහෙට ආවි. මාත් ඉතින් මේ දවස් ටිකේම යක්කුත් එක්ක තමා බොල ජීවිතේ. මේ මාත් යනවාහිනම් කොහෙත් ඉක්මනට ගියා නම් හොඳා. මේ කැලේ තවත් ඉන්න එක නරකයි. ගමේ මිනිස්සුත් කිසිම කෙනෙක් හවසායෙන් පස්සේ ගෙදරින් එළියටවත් වහින්නේ නැහැ. ඒ මොකද ගුරුන්නාන්සේ? ඔහෙට කියන්න අප්පුවෝ මේ ගමේ ඉන්නව භයානක යකින්නක්. ඒ යකින්නටම ඕනම මිනිස් වේශයක් ගත හැකි. ඊයේ පෙරේදත් ගමේ මිනිස්සු දෙන්නෙක් මරලා දාලා තිබුණා. ඒක නිසා ගමේ මිනිස්සු කිසිම කෙනෙක් රෑබෝ වෙලා ගමන් බිමන් යන්නේ නැහැ. අපෝ එහෙමද? එහෙනම් මං යන්නම් ගුරුන්නාන්සේ. හාමිනේ ගෙදර තනියම. මේ කිසිම දෙයක් හාමිනේ දන්නේ නෑ නෝය. මන්න එහෙනම් යන්න. හොඳා එහෙනම්. පරිස්සමට ගියා නම්. හාමිනේ අපේ මහත්තයා මොකද මෙච්චර වෙලා පරක්කුනේ? එතෙන්ට හිටින්න මං එනවා. මන්නාව හාමිනේ.
හාමිනේ හාමිනේ හොඳටම පරක්කු වුණා නොවේ මොකෑ මේ දොරත් පෙරදාලා හාමිනේ 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 කොහේ ගියාද හාමිනේ මේ හාමිනේ මන් මේ කියන්නමයි කියලා හිටියේ මේ ගමේ ගොඩක් භයානක යකින්නක් ඉන්නවලු හාමිනේ ඒ යකින්නට ඕනිම මිනිස්සෙක්ගේ වගේ වෙස් ගන්නත් පුරුවල්ලු හාමිනේ අබින් පස්සේ රෑබෝ වෙලා කොහෙවත් යන්න මේපා එහෙම අදිවට ගමේ මිනිස්සු දෙන්නෙකුත් ඒ යකින්න මරලා දාලලු යකින්නක් ඉන්නවලුද මේ ගමේ මිනිස්සු මරලා කන්නමෝනි මොකක් අනේ නෑ අපේ මහත්තයා මේ මං කන්ට උයලයි තියෙන්නේ මහත්තයා තාම කෑවෙත් නෑනේ දැන් ගිහින් කෑම ටික කන්නකෝ හොඳා හාමිනේ කාරද මං පස්සේ කන්නම් ඔහේ කන්නකෝ හාමිනේ අද හරිම අමුතුයි මොනවා වෙලාද මන්දා හාමිනේ කොහෙ ගියාද යකින්න මට හිතුණා එහෙනම් මේ අර කිව්ව යකින්න වෙන්න ඕනි ගුරුනාන්සෙත් කිව්වනේ ඒ යකින්නට වෙස් ගන්න පුළුවන් කියලා එහෙනම් මගේ හාමිනේ වගේ ඉන්නේ යකින්නක් ඔප්පොයි කරන්නම් කොහොඳ වැඩක් එතකොට ඔය කියන්නේ ඔයගේ හාමිනේ වගේ ඉන්නේ ඒ යකින්න කියලාද ඔව් ගුරුනාන්සේ මන් මගේ අස් දෙකටම දැක්කා අනේ ගුරුනාන්සේ මට මගේ හාමිනේව බේරලා දෙන්න මේකට උපායක් නම් තියේ මේ යක්ෂණී අල්ලන වැඩේ කරන්න ඕනේ රෑ 12න් පස්සේ එතකොට තමයි යකින්නේ නියම ස්වරූපයට එන්නේ මේක නම් කල් දාලා බෑ අප්පුවෝ එහෙම වුණොත් එහෙම ඔයගේ හාමිනේ අපිට බේරගන්න බැරි වෙනවා අද රෑම මේ වැඩේ කරන්න ඕනේ මේ අප්පෝ මම මතුරලා දුන්න වැලි ටික ගේ වටේ දැම්ම නේද නැත්තම් ඔය යකින්නේ මෙතනින් පැනලා යන්න පුළුවන් ඔව් ගුරුනාන්සේ මං ගුරුනාන්සේ දුන්න වැලි ටික ගේ වටේම දැම්මා හරි එහෙනම් දැන් යමු ගේ ඇතුළට අපෝයි ඔයා මතුරන එක නවත්තපන් ඕක නවත්තපන් මට මෙතනින් යන්න දීපන් හරි මම උඹව නිදහස් කරන්නම් ඒකට කලින් මේ මිනිස්යාගේ හාමිනේ නිදහස් කරපන් හොඳයි මම නිදහස් කරන්නම් මෙන්න දැන් මාව නිදහස් කරපන් නිදහස් කරන්න අපෝයි ඔය මේ මොකක්ද කරන්නේ ඔන්න එහෙනම් අප්පෝ කමට තිබ්බ ලොකු කරදරයක් ඉවරයි එහෙනම් දැන් ඉතින් ගමේ මිනිස්සුන්ටත් සතුටින් හිටිය හැකි මේ යකින්නත් හැමදාම බෝතලේ ඇතුළෙම ඉඳීවි පුංචි කෙල්ලෙක් නේද ඒත් මේ කැලේට වෙලා මොනම කරනවද තනියම
කැලියට ඇවිත් අතරමං වෙලාද දන්නේ නැහැ. බලමුකෝ ගිහින්. අනේ දුවේ, දුව මොකද මෙතනට වෙලා කරන්නේ? ඔයා අතරමං වෙලාද? අනේ නෑ මාමේ. මට අම්මයි තාත්තයි දෙන්නම නෑ. මන් මේ කැලේ තමයි ජීවත් වෙන්නේ. අනේ දුවේ, ඔයා මේ කැලේ තනියමද ඉන්නේ? ඔව් මාමේ. අනේ එහෙමද? එහෙනම් ඔයා අද ඉඳන් තනියම මේ කැලේට වෙලා ඉන්න ඕනි නෑ දුවේ. යමු. මගේ ගෙදර දුවට මාත් එක්ක හැමදාම ඉන්න පුළුවන්. දඩයක්කාරයා පුංචි දුවත් එක්ක ඔහුගේ ගෙදරට ගියා. ආමිනේ, මට මේ පුංචි කෙල්ල හම්බ වුණේ කැලේදී. මෙයාගේ අම්මා තාත්තා කිසිම කෙනෙක් නෑ කිව්වා. ඉතින් මේ පුංචි දුව කැලේ ඉන්න එක ගොඩක් භයානකයි ආමිනේ. ඒ නිසා මම දුව එක්කන් ආව අපේ ගෙදර. අද ඉඳන් මෙයා අපේ දුව. දුවත් මේ ගෙදර අපිත් එක්ක ඉඳී ආමිනේ. එහෙනම් මම අපේ දුවට චන්ද කියලා නම තියෙනවා. ඔයා මොකද කියන්නේ මහත්තයා? චන්ද්‍රා. ඒ නම හරිම ලස්සනයි. එහෙනම් මට ඉඳන් අපේ දුව චන්ද්‍රා. අනේ දෙවියනේ, මුවෙක් නේද? මේ මුවා මරා ගත්තා නම් මට හොඳ මුදලක් හොයා ගන්න පුළුවනි. අනේ මාමේ, මාව මරන්න එපා. මේ මුව පැටියා කතා කරනවනේ. හොඳයි මුව පැටියෝ, ඔයා මම මරන්නේ නෑ. ඔයා මෙතනින් යන්න. අනේ දෙවියනේ, මං මේ කොච්චර පව්වටද කරන්නේ මේ සත්තු මරලා. මං ආයේ සත්තු මරන්නේ නෑ. වෙන මොනවාරි රස්සාවක් හොයා ගන්නවා. විශාල රාක්ෂයෙක් නේද මේ පැත්තට එන්නේ? ඔබ කොහෙද මේ ඉක්මනින් යන්නේ? මගෙන් බේරෙන්න හිතන්නේ. උඹව බේරගන්න කාටවත්ම බෑ. මෙතන ඉන්නේ මම විතරයි. දැන් මිනිස්සු දෙන්නෙක් විතර මම කෑවා. ඒ නිසා ඔයව දැම්ම කන්නේ නෑ මං. ඔය වාද රැට කණ්ඩ තියාගන්නවා. රාක්ෂයා දඩයක්කාරයවත් අල්ලන් ගුහාවට අරගෙන ගියා. දැන් ඔහේ මෙතන්ට වෙලා ඉන්නවා. මට හරිම මාන්සි. මං ටිකක් වෙලා නිදාගෙන ඉඳලා ඔහේව කනවා. අනේ දෙවියනේ, මට මේ මොකක්ද වුනේ? ආමිනෙත් මං එනකම් බලන් ඉන්න මැති. මටත් අන්තිමට සතෙක් වගේ කූඩුවක හිර වෙලා ඉන්න වෙලා. දඩයක්කාරයා ගොඩක් දුකින් තම නිවසට යන්නේ කොහමද කියලා කල්පනා කරමින් සිටියා. මොකක්? තාත්තට මොනවාරි කරදරයක්. මම මෙතනට වෙලා ඉඳලා හරියන්නේ නෑ. මං ඉක්මනින් යන්න ඕනි. කවුද ඔබ? ඇයි මෙතනට ආවේ? මෙතනින් යන්න. නැත්තම් ඔබවත් මේ රාක්ෂයා අල්ලන් කයි. ඔව්, ඔබ කියන දේ හරි. ඒත් මම මෙතනින් යන්නේ ඔබවත් අරගෙන. මම තනියම නම් යන්නේ නෑ. ඔයත් මාත් එක්ක එන්න. මහත්තයා, මොකද මේ? අද ඔයා ගොඩක් දුකින් ඉන්න පාටයි. මොකක්ද ප්‍රශ්නේ? ආමිනේ, මම තීරණය කළා ආයේ සත්තු මරන්නේ නැතුව ඉන්න. වෙනදා වගේ සත්තු මරන්න දැන් මට හිතෙන්නේ නෑ ආමිනේ. මම මේ කල්පනා කළේ රස්සාවක් හොයාගන්නේ කොහොමද කියලා. අනේ මහත්තයා, සත්තු අල්ලන එක නතර කරොත් අපි කොහොමද කෑමට බීමටවත් මුදල් හොයාගන්නේ?
මොකද මහත්තයාට එකපාරට මේ සත්තු මරණ එක ගැන අනුකම්පාවක් හිතිලා. දඩයක්කාරයා සිද්ධ වුණ හැම දෙයක්ම ඔහුගේ හාමිනියට පැවසුවා. ඉතින් ඔය අතරේ චන්දත් මේ සියල්ල අහගෙනයි හිටියේ. තාත්තේ අම්මේ මං ඔයාලා කියන දේවල් අහගෙනයි හිටියේ. මට ඔයාලට පොඩි දෙයක් කියන්න ඕනේ. මොකක්ද චන්දා? තාත්තේ මං මීට කලින් ජීවත් වුණේ ගුහාවක. ඒ ගුහාවේ අතිතරම් දියමන්ති තියෙනවා. තාත්තට ඒ ගුහාවෙන් දියමන්ති ටිකක් අරගෙන ආවා නම් ආයේ ඔයාට සත්තු මරණ රස්සාව කරන්න ඕනේ නෑ. ඒතුවේ ඔය දියමන්ති ගන්න ගිහින් මට මොනවා හරි අනතුරක් වෙයිද? නෑ තාත්තේ. තාත්තට කිසිම අනතුරක් වෙන්නේ නෑ. දඩයක්කරු චන්දා කියපු වචන ටික විශ්වාස කරලා වනාන්තරයේ ඇති ගුහාවට ගිහින් දියමන්ති ටිකක් අරගෙන ආවා. ආමිනේ මේ බලන්න. දුවට පින් සිද්ධ වෙන්න අද ඉදන් මට රස්සාවක් කරන්න ඕනිත් නෑ. දැන් අපිට මේ දියමන්ති ටික විකුණලා අපිට සතුටින් ඉන්න පුළුවන්. මං හෙටම ගිහින් මේ දියමන්ති ටික විකුණන් එනවා. ඔබට කොහෙන්ද මේ දියමන්ති ලැබුණේ? මේ ඒක දිග කතාවක් මුදලාලි. මේ මිනිස්සයා මට මොකක් හරි සංගවනවා. මේ දියමන්ති ගොඩක් වටිනා දියමන්ති. මේ මට ඔබට හරියටම මුදලක් කියන්න බෑ. මට ඔබ එක දවසක් දෙන්නකෝ. මං ඔබට හරියටම මේ දියමන්ති වල වටිනාකම කියන්නම්. ඔයා හෙට එන්නකෝ. මුදලාලි මං ආවා. මට කියන්න පුළුවන්ද මගේ දියමන්ති වලට කොච්චර මුදලක් ගන්න පුළුවන්ද කියලා? අනේ ඔහෙට පිස්සුද? මොන දියමන්තිද? යනවා මෙතනින් යන්න. අනේ මුදලාලි මොනවද මේ කියවන්නේ? ඇයි මං ඊයේ දුන්න දියමන්ති? ඔයා කිව්වේ හෙට දියමන්ති වල වටිනාකම් බලලා කියන්නම් කියලා. අනේ ඔහෙට පිස්සුද? මොන දියමන්තිද? යනවා මෙතනින් යන්න. අනේ බලන්නකො පුතේ අපට වෙච්ච දෙයක්. අපි දැන් කොහොමද කෑමට බීමටවත් මුදල් හොයාගන්නේ? අනේ අම්මා දුක් වෙන්නේ නැතුව ඉන්නකෝ. අනේ ඔබ කවුද? අනේ මාව බේරගන්න කවුරුත් නැද්ද? අනේ මාව බේරගන්න. අනේ මාව බේරගන්න. ඔයව බේරගන්න කිසිම කෙනෙක් එන්නේ නැහැ. මන් ඔයව මරනවා. අනේ මාව මරන්න එපා. ඔයට මොනවද මගෙන් ඕනි? මන් බලාගෙන හිටියේ. අමුන් අර මිනිස්යාට කරපු දේ. දියමන්තිත් අරගෙන ඒ මිනිස්යාට සල්ලි දුන්නේ නෑ නේද? ඔය දියමන්ති ටික. අනේ මට තමා වෙන්න. මං ගාව දියමන්ති ටික තියෙනවා. මං ඔයට දෙන්නම් දියමන්ති ටික. අනේ මාව නම් මරන්න එපා. මට ඕනේ නෑ දියමන්ති. ඔය හෙට උදේම ගිහින් ඒ මිනිස්යාගෙන් සමාව අරගෙන ඔය දියමන්ති ටික දෙන්න ඕනි. හැබැයි ඔය මම කියන විදියට කරේ නැත්තම් මම ඔය මරාගෙන කනවා. ඒක දැනගන්නවා. හොඳයි. මං ඔය කියපු විදිහටම කරන්නම්. අනේ මං ඔබට කරේ ගොඩාක් ලොකු වැරද්දක්. මට සමාව වෙන්න. මෙන්න ඔබගේ දියමන්ති ටික. ආමිනේ මේක නම් මහ පුදුමයක්. එදා ගුහාවේ ඉන්නකොටත් මිනිස්සෙක් ඇවිත් මාව බේරගත්තා. දැන් අදත් මුදලාලි ඇවිත් මට දියමන්ති ටික දීලා ගියා. මගෙන් සමාවත් අරගෙන. අනේ ඇත්තමයි මට දැන් නම් හිතෙන්නේ මාව බේරගන්න කවුරු හරි මගෙත් එක්ක ඉන්නවා කියලා. ඔව් මහත්තයා. ඔයා කියන කතාව හරි. මටත් ඒක හිතුණා. අපිත් එක්ක කවුරු හරි ඉන්නවා.
අපිටම උදව් කරන. අම්මේ තාත්තේ මං ඔයාලා දෙන්නට ඇත්ත කියන්නම්. තාත්තේ මං තමයි හැම වෙලාවෙම ඔයත් එක්ක හිටියේ. එදා ගුහාවේ ඉඳනුත් මමයි ඔයාව බේරගත්තේ. මුදලාලිගෙන් දියමන්ති ටික ගෙනත් දෙන්න කිව්වෙත් මම. මට ඕනිම ස්වරූපයක් ගන්න පුළුවන්. ඔයාලා දෙන්න ගොඩක් හොඳ දෙන්නෙක්. ඒකයි මම ඔයාලට උදව් කළේ. ඒත් ඇත්තටම මම යකින්නක්. අම්මේ තාත්තේ බය වෙන්න එපා. මං අම්මටයි තාත්තටයි උදව් කරන්නම්. මං ඔය දෙන්නට කිසිම හානියක් වෙන්න දෙන්නේ නැහැ. මන් වගේ යකින්නක් ඔයාලත් එක්ක ඉන්නවට ඔයාලා කැමති නැත්නම් මං ආයෙත් වනාන්තරයට යන්නම්. අනේ නෑ පුතේ. ඔයා අපිත් එක්ක ඉන්න. ඔයා යකින්නක් වුණත් ඔයා මගේ පුංචි චන්දම තමයි. එකමත් එක ගමක කුසුමාවතී කියලා නපුරු මිනිස්සෙකුයි ඔහුගේ පුතයි ජීවත් වුණා. මේ පුතා 20 වයස පැමිණෙද්දිම ගෙදරට මනාලියක් කැන්දන් ආවා. ඉතින් මේ කුසුමාවතී නම් ඔහුගේ පුතා එක්කන්නා මනාලියට කොහෙත්ම කැමැත්තක් දැක්වුවේ නම් නෑ. අනේ තවම නිදි. ඇත්තමයි අපේ කොල්ලටත් හම්බ වුණානේ මෙහෙම කෙල්ලෙක්. දුවේ දැන්වත් නැගිට්ටනම් නරකද? දැන් දවල් වෙන්නත් ළඟයි. ඔහොම නිදාගෙන ඉඳලා හරියනවය. අනේ නෑ අම්මේ. අද මගේ ඇඟට හරි නෑ. උනේ එන්න වගේ. ඒකයි පොඩ්ඩක් එළවෙලා හිටියේ. අනේ අමාරු නම් බෙහෙත් ගන්න යන්න එපා. ඔහොම නිදන් හිටියා කියලා ලෙඩ හොඳ වෙනවද? මේ මං කියන්ට ආවේ කුස්සියේ කලේ වතුර ඉවරයි. වතුර එකක් අරන් එනවා ගිහින්. අනේ අම්මේ මේ අමාරුව තියන් කොහොමද අම්මේ මම වතුර අරගෙන එන්නේ? මොකක්? මේ දුවේ මේ ගෙදර ඉන්න ඕනි මම කියන විදිහට. මං කියන විදිහට ඉන්න බැරි නම් දැන් උනත් මේ ගෙදරින් යන්න පුළුවන්. නෑ අම්මේ. හොඳයි මං වතුර එකක් අරගෙන එන්නම්. නීලක්ෂි කොහෙද මේ උදේ යන්නේ? අක්කේ මම මේ වතුර එකක් ගේන්න යනවා අක්කේ. පහළ ගඟට. උඹට පිස්සුද නීලක්ෂි? ළමයෙකුට හම්බෙන්න ඉද්දිත් වතුර ගේන්න යන්නේ? ඔය වයසට මහන්සි වෙන්න හොඳ නෑ කියලා උඹ දන්නේ නැද්ද? මන් ඒක දන්නවා අක්කේ. මේක මගේ කරුමේ. අපේ අම්මා තමයි කිව්වේ වතුර එකක් අරගෙන එන්න කියලා. අම්මා කියන විදියට ඉන්න එපා අක්කේ. අක්කා දන්නවනේ අපේ අම්මගේ හැටි. අනේ ඒ ගැන නම් මොකට කියනවද නංගී? කුසුමාවතී නැන්දගෙන මන් දන්නේ නැතුව කිසිම මනුස්සකමක් ගෑවිලාවත් නැති මනුස්සෙක්. ඒක නම් ඇත්ත අක්කේ. මේ අක්කේ එහෙනම් මං යන්නම්. මේ නංගී ඔයා මෙතනට වෙලා ඉන්නකෝ. මම වතුර එකක් ගෙනත් දෙන්නම්. වැස්සකුත් එන්නයි යන්නේ. අනේ අම්මපා රෙදි ටික තාම වැලේ. අනේ ඇත්තමයි වැලේ තියෙන රෙදි ටික ගන්න මේ ගෙදර මිනිස්සෙක් නැති හැටි. මය කොල්ල කෙල්ලෙක් එක්කන් ආවට මද කිසිම වැඩකට නෑ. කනවා බොනවා නිදා ගන්න එක තමයි වැඩේ. මේ ගෙදර හැම වැඩක්ම කරන්න ඕනි මමනේ. අම්මේ මම ආගෙන හිටියේ අම්මගේ කතාව. ඇයි අම්මේ මට මෙහෙම බනින්නේ? මං අම්මට මොන වරදක් කරාටද? මං අම්මා කියන හැම වැඩක්ම කරනවනේ අම්මේ.
මේ ඒ වයින් වැඩක් නෑ. ගෙදර දර ඉවරයි. අර එළිය තියෙනවා දර කොටයක්. ඒක පළල දාහන් ගිහින්. අනේ අම්මේ මං කොහමද දර බලන්නේ? ඇයි? ඔයගේ අත් දෙකට මොනව වෙලාද? දැන් කිව්වා මාලා මම කියන වැඩේ කරනවා. නැත්තම් අද රැට ඔහෙට කන්න දෙන්නෙත් නෑ. හොඳටම රෑබෝ වුණා. ආමිනෙත් මම එනකම් බලන් ඉන්නම ඇති. තව කොච්චර දුරක් යනවා කියලා යන්නද? මොකද අපේ මහත්තයා තවම නැත්තේ. දැන් කොච්චර වෙලාවක් තිස්සේ මම බලන් හිටියද? ඒත් අපේ මහත්තයා තවම නෑනේ. දැන් නම් මට බයක් හිතෙනවා. මහත්තයාට මොකක් හරි කරදරයක්ද දන්නේ නෑ. නිලක්ෂී මේ දොර අරින්න මං ආවා. අපේ මහත්තයා මං ගොඩක් බය වෙලා හිටියේ මහත්තයාට මොකක් හරි කරදරයක් වෙලාද දන්නේ නැහැ කියලා. මහත්තයා මොකද මෙච්චර වෙලා කරේ? මං ලොකු තාත්තලා ගෙදරින් එනකොට ගොඩක් අවස් වුණා ආමිනේ. ඒකයි මෙච්චර වෙලාවක් ගියේ මට ගෙදර එන්න. මේ ආමිනේ මං එද්දි ලොකු තාත්තා දුන්න කෑම එකක් ආමිනේට දෙන්න කියලා. අනේ ඒක කොච්චර දෙයක්ද? මාත් ගොඩක් බඩගින්නේ හිටියේ. එයි ආමිනේ රැට කෑම කෑවේ නැද්ද? නෑ අපේ මහත්තයා. අද දවල් ඉඳලා මොනවත් කෑවේ නෑ. ඔයා දන්නවනේ ඔයාගේ අම්මගේ හැටි. අතත් අම්මා ආමිනේට බැන්නද? ඔයාලගේ අම්මට මං ගැන කිසිම අනුකම්පාවක් නෑ. මගෙන් ගෙදර තියෙන සේරම වැඩ කරගන්නවා මලීෂා. අද දවල් මට ඔයාගේ අම්මා කිව්වා ගෙදර දර නෑ දර ටිකක් පළලා දෙන්න කියලා. මං කොහොමද මලීෂා මේ ළමෙක් හම්බ වෙන්න ඉද්දි දර පළන්නේ? මං කිව්වා මට බෑ කියලා. ඒ තරහට අම්මා කිව්වා ආයෙ ගෙදරින් කන්න එපා කියලා. අනේ මලීෂා මට නම් දැන් මේ ගෙදර ඔයාලගේ අම්මගෙන් බැනුම් අහා ඉඳලම එපා වෙලයි තියෙන්නේ. අනේ අපි කුලියටවත් ගියක් අරගෙන යමු මලීෂා මේ ගෙදරින්. මොකක් කුලියට ගියක් ගන්නත් මට හරියමන් රස්සාවක් තියෙන්නේ බෑ නිලක්ෂී. මාත් මේ බොහොම අමාරුවෙන් තමයි කීයක් හරි හොයාගන්නේ. ඒක ඔයා හොඳටම දන්නවනේ. එතකොට ඔයා කියන්නේ හැමදාම මට මේ ගෙදරට වෙලා ඔයාගේ අම්මගෙන් බැනුම් අහා ඉන්න කියලාද? හරි ආමිනේ මන් දන්නේ නැතුව අපේ අම්මා ගැන. මන් මේකට මොකක් හරි ඉක්මනින් කරන්නම්කෝ. එතකම් පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ. ආමිනේ සිරිදාස් අයියලාගේ ගෙදර වැඩක් තියෙනවා කියලා මට එන්න කිව්වා. ආමිනේ පරිස්සමට ගෙදරට වෙලා ඉන්න හොඳද? මං අවස් වෙන්න කලින් ඉක්මනින් ගෙදර එන්නම්කෝ. අම්මේ මෙන්න මං අම්මට තේ එකක් හදන් ආවා. ඈක මේවා බොන්න පුළුවන්ද? මේ තේද වසද? අනේ ඇයි අම්මේ ඔයාට උම තරහ ගින්? මං වෙනදා විදිහට තමයි තේ හැදුවේ. ඔහේ හිතන් ඉන්නේ මම බොරු කියනවා කියලාද? තාමුසෙට හරියට තේ එකක්වත් හදාගන්න බැරිද? අනේ අම්මේ ඇයි අම්මේ ඔයා මට මෙහෙම කතා කරන්නේ? මේ ඒ වයින් වැඩක් නෑ. යනවා. දැන් ගිහින් අර පාලවත්තේ පොල් ගෙඩි ටිකක් එකතු කරලා දාලා තියෙනවා මම. ඒ ටික ගෙදරට ගෙනත් දානවා. අනේ ඇයි අම්මේ මගෙන් මෙහෙම පලිගන්නේ? මං අම්මට මොන වරදක් කරාටද අම්මේ? දැන් මම කිව්ව දේ කරනවා. අනේ බලන්නකෝ මේම දෙයක් නිලක්ෂි දුවට වෙයි කියලා මම නම් ජීවිතේටවත් හිතුවේ නෑ. ඒක නම් ඇත්ත. කොච්චර හොඳ දරුවෙක්ද? ඔය නිලක්ෂි දුව ජීවත් වෙලා ඉන්නකොට කුසුමාවතී නෙන්ද නොසෑහෙන්න වද දුන්නා ඒ කෙල්ලට. අනේ දෙවියනේ ඇති යාන්තම් ඔය ගෑණි මැරුණ එකම තමයි හොඳ.
අද ඉඳලා මට සතුටින් මේ ගෙදර ඉන්න පුළුවන්. හා 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 හා. මම කවදාවත් හිතුවේ නෑ මට මේව දෙයක් වෙයි කියලා. මේ හැම දෙයකටම වග කියන්න ඕනි අර ගෑණි. මාවයි මගේ චරුවගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරා. මන් ඔය ගෑණි ඉතුරු කරන්නේ නෑ. මන් ඔය ගෑණිගෙන් පලි අරගෙන තමයි මේ ගමෙන් යනවා නම් යන්නේ. අද කොහොම හරි ඔය ගෑණිගේ ගෙදරට ගිහින් මං ඔය ගෑණිව මරනවා. මම ලොකු දුරක් ගෙවාගෙන යාවේ. මට වතුර ටිකක් දෙන්න පුළුවන්ද? පොඩ්ඩක් ඉන්න. මං වතුර එකක් අරගෙන එන්නම්.